Good morning යාළුවනේ අද ඔයාලට ගෙනත් තියෙන්නේ ස්කූල් ස්පීඩ් බ්ලොග් එකක්. අද දවසේ කෙනෙක් ගත්තා. පේනවද ඊට? ඉතින් කොළඹ Good morning යාළුවනේ අද ඔයාලට ගෙනත් තියෙන්නේ ස්කූල් ස්පීඩ් බ්ලොග් එකක්. අද දවස ගැන කිව්වොත් අද විශේෂ දවසක්. අද දීපාන්තර නැගිටලා මොෂ්‍යන් දාගෙන අම්මා වත් බෙල් දුන්නේ කැමත් කාලා දැන් ඉතින් මේ ඉස්තලා ඉන්නේ වලස් මුල්ල යන්න. අද තියෙනවා අපිට ශ්‍රේණි පරීක්ෂණයක් කරාටි වල. අපි ඒකට යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි කිව්වේ තව මල්ලි කෙනෙක් යනවා මාත් එක්ක තව මගදී සෙට් වෙන්නේ යා. බලමු ඉතින් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මට ඊළඟ ලෙවල් එකට. අද තැමිලි පාටියෙන් කොළ පාටියට යන්න තියෙන්නේ මට. එයා ඒ මල්ලි නම් පර්පල් එකෙන් බ්‍රවුන් එකට නෑ එයාට පර්පල් 1 එකෙන් පර්පල් 2 දුවෙත් තියෙන්නේ. අපි යාගෙන් අහලා බලමු මතක නැහැ මට හරියටම. මාස්ටර් කිව්වා මට ඇටෙන්ඩන්ස් මදින් කියලා නම් බලමු ඉතින් ප්‍රැක්ටිස් එක මදින් ඇටෙන්ඩන්ස් මදින් ඒක තමයි එකම අවුල. නැත්තම් කාට ගන්න පුළුවන් ටෙක්නික් පුළුවන් පාඩම් ටික තමයි පොඩ්ඩක් මතක නැත්තේ ඉච්චර. අපි ඉතින් බලමු ඔකට ගිහිල්ලා තව යාළුවෙක් ඉන්න යාවත් හම්බෙලා ඊට පස්සේ ගෙලින්ම කටුවලින් වලස් මුල්ල ගාලා තමයි අපි ගමනාන්තේ තියෙන්නේ. දැන් එහෙනම් ගිහිල්ලා අර මල්ලිවත් අරගෙන අපි සෙට් වෙනවා. බයි. 5 minutes later. ඔන්න යාළුවනේ අපි අර මල්ලිවත් අරගෙන දැන් ඌරුවක්කට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ඊ පිටි පාරෙන් ඌරුවක්කට ගෙලින්ම යනවා. අපි නම් ඌරුවකේ සෙට් කරනවා. බයි. A few moments later. guys අපි ඌරුවකට ආවා. මේනේ අපේ යාළුවා. මේනේ අපේ අර පොඩි මල්ලි. අපි හෙට ගිහලා යනවා. මේක සංගි පස්සේ ප්‍රවි ඕල්ලේ. Okay. ඔන්න යාළුවනේ අපි ඌරුවකේ සෙට් එකට ආවා. සෙට් එකෙන් දෙලු ගහගෙන තමයි අපි යන්නේ. දැන් අපි යමු. ඔන්න යාළුවනේ අපි නම් පෙට්‍රල් ගහගත්තා. දැන් ඔතන බෝඩ් එකක් තියෙනවා තව කටුවනට කිලෝමීටර් 9යි කියලා. අපි නම් යමු උතනින් ඇතුළට දාලා තව කටුවනට යන්න දින්නේ. දැන් ඇතුළට දාලා එහෙනම් අපි යමු. සෙට් එක. ඔන්න යාළුවනේ පොද නම් ගහනවා අපිට තෙමෙන්න වෙයිද දන්නෙත් නෑ. මේ හරි නවතින තැනකුත් නෑ හරියට. මැස්සොත් නම් අපි අනාථ වෙනවා. අපි ඉදිරියට ගිහින් ඉස්සරහට යම් බලන්න පොඩ්ඩක් තව. මැස්සොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ අපිට. වැස්සක් තමයි ඔන්න එනවා. වහිනවා යාළුවනේ. තව දුරයි අපිට යන්න පුළුවන් ඉන්නේ. එහෙම කොහෙද නවතින්න ඕනේ අපි අනික. වහින්න තමයි සූදානම. දැන් යන්තම් වහිනවා. ටික දුරක් යනකොට හම්බෙයි අපිට හොඳටම පාර. අපි ටිකක් ඉස්සරහින් කොහොමද නවතින තැනක් බලමු. අපිට තාමත් නැහැ යාළුවනේ තාමත් නැහැ නවතින ප්ලේස් එකක් හරියට. ඔන්න යාළුවනේ දැන් නම් වහිනවා හොඳටම වහිනවා. අයියෝ තෙමෙනවා. තව දුරක් යනකොට අපිට යන්න මේකත් අප්පුදා වෙන්නේ. අයියෝ වහිනවා. කැමරා එකක් තියෙන්නේ නැතිලා ඉන්න කොහොමද තිබුණේ තියෙන්නේ. 5 minutes later.
ඔන්න ගයිස් අපි වැස්සකට වෙලා දැන් ඉන්නේ කටුවනට යන්න ඇවිල්ලා කිලෝමීටරයක් විතර ඇවිල්ලා ඉන්නේ. කිලෝමීටර් 9ක් තියෙනවා ඌරුබක් ඉඳන් කටුවනට. අපි ඌරුබක් පාරෙන් කටුවනට දාලා ඔයාලා දකින්න තිබෝඩ් කිලෝමීටර් 9ක් තියෙනවා කියලා. අපි දැන් ඉන්නේ ඇතුළට ඇවිල්ලා වැස්සකට වෙච්චින් ආඩ්ඩයක් ගන්න ඇති කිව්වේ. ඒවනේ වල ආඩ්ඩයක් ගාවින්නේ. දැන් නම් ටිකක් පායලා වගේ යන්න කියලා තමයි සූදානම් වුනේ. වැඩි වෙලාවක් පාය දෙන එකක් නෑ වගේ වෙනවනේ. තවරක් තියෙනවා. ඔය දෙන්නත් තවරක් තියෙනවා. ඒක පේන්නේ නෑ. ඒක පේන්නේ නෑ. ඒක මීදුවෙන් අතල තියෙන්නේ. ඒ තරමට පායනවා. හොඳටම පායනවා. පේනවනේ. උඩම හුලඟක් තියෙනවා. අපි නම් යන්න කියලා තමයි සූදානම. අපි මොකද සෙට් එක. ඔන්න යාළුවනේ කටුවනටත් ආවා. දැන් අපිට යන්න තියෙන්නේ වලස් මුල්ලට. වලස් මුල්ලට යන පාර යන කිව්වොත් ඔයාලට දැන් ඉතින් කේම ගිහිල්ලා තියෙන ලොම්ම අංජක් වමට හා දකුණට දාන්න. ක්ලොක් ටවර් එකත් එක්ක. ඉතින් අපි වමට දාලා තමයි යන්නේ. දෙපැත්තෙම යන්න පුළුවන් මං හිතන්නේ. ඒත් මම නම් යන්නේ වමට දාලා. මේ පැත්තෙන් යනකොට හම්බ වෙන ලස්සන ජලාශයක් මොරදෙල් ජලාශය. අපි එනකොට ටයිම් එක තිබ්බත් ඔයාලට වෙන්නන්න දැන් නම් ටයිම් එක මදි. අපි 10 වගේ එනකොට එතෙන්ට යන්න ඕන. ඒක නිසා අපි ඔයාලට එන ගමන් ටයිම් එක තිබ්බොත් අපි මේ පැත්තට යමු රෑ වුණාද. ඔන්න ගයිස් අපි දැන් ඉන්නේ වලස් මුල්ල කිට්ටුව. තව කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ ඇද්දී අපිට වලස් මුල්ලට යන්න පුළුවන්. දැන් මේ පේනවද ඔයාලට මේ වෙල්ලා මේ පැත්තෙන් ඉන්න වඩියත් මේ හේතුව මෙන්න මේක. මේ පැත්තෙන් වල මහා ලස්සන විවයක් තියෙනවා. පොල්ලතු කුඹුරු ඊට පස්සේ ඔය වගේ තමයි තියෙන්නේ. අපිට රත්නින් දැක්ක පොල්ලතු දාන්න බලන්න පුළුවන් ඉස්සරහින් යනකොට තියෙනවා. ඔන්න තුනේ මොනතන ළඟටම පේන ඒ පොල්ලත් පැහැදිලි පේන්නේ නැහැ. පැහැදිලි මගේදී කැම් එක ඩ වෙලා වගේ තියෙන්නේ පින්වේජ්ලා වගේ නේ. කැමරා එකේ වීඩියෝට අපි සවිප්ට දුරක් යනකොට වලස් මුල්ලේ වෙනදා මේ හරියෙන් එනකොට තියෙනවා මේ අහස පිරෙන්න තරුංගල්. හරිද? මේ පාර නම් නැති වෙන්නේ හේතුව මං හිතන්නේ වැස්ස තමයි. සාමාන්‍යයෙන් අපි බලමු හවසට එනකොට පායලා තිබ්බොත් තරුංගල් යවායි කට්ටිය පොදුරට. මම බැලුවා වටේම. ගයිස් වල පේන ඉස්සරහින් බෝඩ් එකක් තියෙනවා වලස් මුල්ලට තව 1 කිලෝමීටරයි කියලා. අපි සාමාන්‍ය හරියන ටයිම් එකකටම ආවා වගේ මට හිතෙන්නේ. Yes, definitely. 5 minutes later. අපි වලස් මුල්ලේ ඉන්නේ දැන් වලස් මුල්ල ටවුන් එකේ. වලස් මුල්ලේ ටවුන් එකේ යන තව චුට්ට දුරක් ගියාම තියෙනවා වලස් මුල්ලේ බස් ස්ටෑන්ඩ් එක. බස් ස්ටෑන්ඩ් එකත් එක්කම එහා පැත්තේ තමයි බස් ස්ටෑන්ඩ් එකෙන් චුට්ටක් ඇතුළට ගියාම තියෙනවා අපේ ග්‍රේඩ් එකේ තියෙන ප්ලේස් එක. ප්ලේස් එක වල වලස් මුල්ලේ පොළ ගාව තමයි පොළ පරිශ්‍රය තමයි තියෙන්නේ. තව චුට්ට දුරක් ගියාම උතනින් ඇතුළට දාන්න තියෙනවා. දැන් ඔන්න අපි උතනින් ඇතුළට දාලා උතනින් වම් පැත්තට දාලා අපි යනවා කෙලින්ම පොළ ගාවට. දැන් තමයි අපේ ග්‍රේඩ් එක තියෙන්නේ. මම හිතන්නේ දැන් පටන් ගන්න නැත්තේ රතුපටි සුදුපටි වගේ කට්ටියට. අපිට නම් තා චුට්ටක් පහුවේ පටන් ගන්නකොට අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා සෙට් වෙමු. A few moments later. ඔන්න ගයිස් රතුපටි සුදුපටි දැන් ග්‍රේඩ් එක පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ දැන් පාදෙක් කරන්න තමයි සූදානම් තියෙන කට්ටිය. අපි යන්නේ පැත්තට බලන්න කාටද. රතුපටි ග්‍රේඩ් එක පටන් අරගෙන තියෙන්නේ. දැන් කොම් පාඩම් ටික එහෙම ඉවර කරලා මම හිතන්නේ ටීම් 3කට අරගෙන තමයි කාතික බලන්නේ. නැත්තම් ළමයි ඉන්නවා 100ක් 250ක් විතර නම් හිතන්නේ ඇති උතන රතුපටිට විතරක්. ඒක නිසා තමයි ටීම් 3කට කාටලා බලන්නේ. හරියටම බලන්න ඕන නිසා. නැත්තම් රාජ්‍ය තියන වගේ නෑ පහරවල් ගහනවා සරතියට වෙන්නේ නෑ. ඔය උතන උපදෙස් දෙන්නේ කළු හරි තමයි සුදු ෂර්ට් ඇඳලා ඉන්න සෙන්සේ මගේ මාස්ටර් මාස්ටර් එයා තමයි මේ බලන්නේ. අනිත් ඉන්නෙත් මාස්ටර්ලා තමයි ඔක්කොම. එයාලා ක්ලාස් එක කරන හොඳ මාස්ටර්ලා. එක ටීම් එකක් බලන්න මේ ටීම් එක ඉන්නවා 13ක් 14ක් වගේ මාස්ටර්ලා ඉන්නවා. මොකද මේ රතුපටියෙන් ගේම් බලන්න හොඳට. සාමාන්‍යයෙන් මෙයාලා කාතික තමයි ඩිෆෙන්ස් බලන්නේ. කාතික හරියටම පුළුවන් නම් අනිවාර්යෙන් ඊළඟ වටේට යනවා. Yes, definitely. කාතික
තමයි හරියටම බලන්න ඒකේ ඩාචේම තියෙනවද මෙයාලගේ ඉච්චරම ලොකුට බලන්නේ නැහැ තාම රතු පාටිය නිසා රතු පාටිය කියන්නේ දෙවනි පාටිය අපි බලමු මෙයාලා කාතෙක් කොහමද කියලා බලන්න ස්ටොප් කරලා බලන්න අර අන්තිමට කියලා තියෙන ඩාචි එක හරියද කියලා. අන්න එක තමයි මම කිව්වේ ඩාචි එහෙම හරියටම බලනවා කියලා. ඔහොම වැඩිලා හරියටම පොඩ්ඩක් සාමාන්‍යයෙන් බලලා යාගේ කාතිකම පොඩ්ඩක් බලලා හොඳ නැත්නම් සමහර කරලා ආයි කරනවා. දැන් රතු පාටින් දෙන්න කරවයි කියලා. මම කරන්නේ මම A few moments later. අයියා මේ වල්ලේ අපිට බොන්දේ ගන්නනේ. Final bond dikira final run තියෙනවා ඒක ඈ උපේරම තියෙනවා Nice. තාඩියකින් මට එන්න කියලා කෝල් කරා කහපටියට එන්න කියලා කෝල් කරා A few moments later. ඔන්න guys මේ කහපටියට එන්න කෝල් කරලා තියෙන්නේ කහපටියේ ග්‍රේඩ් එක පටන් ගන්න තියෙන්නේ නෑ මම තැඹිලි කහපටියකින් තැඹිලි එකට කියන්නේ අපිට පටන් ගන්න අපි යනවා bye 5 minutes later. හරි guys අපි එදාත්තා වෙන්නේ මට පොටෙන් දාන්න ඔන්න guys අපේ ග්‍රේඩ් එක පටන් ගන්න තියෙන්නේ දැන් අපේ ෆිට්නස් චෙක් කරන වෙලාව තමයි ඉතින් ඩිම් ගන්න ඕනේ දිගන්න ඕනේ සයිස් කරන්න ඕනේ උඩවයින් ඕනේ අනම්මනම් ගොඩ ආයේ මේ ටිකක් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිට තියෙනවා කාතා කරන්න කාතෙකත් පෙරලා කාතෙකින් තමයි අපි බලන්නේ සාමාන්‍ය පාඩම් ටිකත් බලනවා කාතෙක් කරන කලින් අපි පාඩම් ටික බලනවා පාඩම් ටිකත් බලලා තමයි කාතෙක් කරන්නේ කාතෙක කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒකෙන් කාතෙක ආපහු රිපීට් කියන්නේ කාතෙක ප්‍රැක්ටිස් මදි අය ආපහු වරම් බලනවා ඒ කටියට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරවලා ආපහු ප්‍රැක්ටිස් ඒ අය ප්‍රැක්ටිස් කරවලා ඉවර වෙලා ආපහු එයාලා පුළුවන් වුණාට පස්සේ එයාලගේ ටැලි කඩලා ඉවර කරලා ඊට පස්සේ අපි ටීම් එකත් එක්කම ජොයින් කරවලා සාතික දෙනවා දැන් ඔය තියෙන්නේ අපිට පාඩම් ටික කරන වෙලාව උතරනම් අර කහන වල ඇවිල්ලා ඔළුවෙන් ඇල්ලුවොතින් එතන අපිට වැලගෙන පහරක් කියලා දෙන්නේ ඔය දැන් අර පේනවද කවුරු හරි ෂර්ට් එකෙන් ඇල්ලුවොතින් ගහන්න පාරක් තමයි ඒක පහරක් නෙවෙයි ඒ කියන්නේ ආරක්ෂක ක්‍රමයක් තමයි ඒක කරලා වෙන්නේ අපේ ලොකු මාස්ටර් තමයි එතන කරලා වෙන්නේ අපේ වැලමිට අර ප්‍රතිවාදික වැලමිටට තිබුණ පස්සේ හනිකම් පාත් වෙනවා හරි. කියන්නේ අතෙන් නිකන් ඒක අතර දැනෙන පොඩි අමාරුවක් දැනෙනවා. එතකොට නිකම්ම අර කැරගිලා පාත් වෙනවා. නැක්කද මහව නිකම්ම පාත් වුණා. ඒක තමයි ඔන්න ගයිස් දැන් පාඩම් නම් ඉවරයි. දැන් ටෙක්නික් පටන් ගත්තා. ටෙක්නික් කිව්වේ ෆයිටින් තමයි තියෙන්නේ. ගහගන්න තමයි තියෙන්නේ. මෙතන ෆයිටින් කරනකොට නම් ගාඩ් සෙට් දෙන්නේ නැහැ. අපිට ගහන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රතිවාදියට දැනෙන්න ගහන්න පුළුවන් ඒ වගේ තමයි ලකුණු හම්බෙන්නේ අපිට සාමාන්‍යයෙන් යාට දැනෙන පාරක් අදිනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් යාට ලකුණු හම්බෙනවා ඒ කියන්නේ මෙතනදි විතරයි කියන්නේ ඒ කියන්නේ බෙල්ට් එක ගන්න පෙන්නන්න ඕන අපි අපේම දැක්කට ගහන්න ඕන වුණා අපි අර බය සාමාන්‍යයෙන් ඒක ගන්න ගන්න හදිස්සියෙන් තමයි සැරට පාරක් හදුනේ මම එකක් නම් හදුනාට පොල්ලට කවුවෙලි guys දැන් ටෙක්නික් ඉවරයි දැන් අපිට කාත තමයි බලන්න අපේ කාත එක මේ කාත එක ඉතින් බැරි වුණොත් අපිට ආපහු කරන්න වෙනවා වෙනම පුරු වෙන්නත් වෙනවා පොඩ්ඩක් ජහල වගේ වුණා
හරි එක කරන එකපාරම කරගත්තම කොට දාගන්න පුළුවන්. ෂේප් එක කොට දාගන්න ඕන. දැන් කාත් එක අපේ කාත් එක කියන්නේ හරියටම බලනවා සාමාන්‍යයෙන් තැඹිලි පටියෙන් ඉහළ සීනිය වලට යවන්න කාත් එක බලනවා. කාත් එක බලනකොට අරයට කලින් මම ඉවර කරනවා. මට කලින් අර ඉවර කරන්න එහෙම නැහැ. කාත් එක කරන ස්පීඩ් එක තමන්ගේ ස්පීඩ් එක තියාගෙන කරන්න පුළුවන්. කාත් එක කොහොමද හරියට කරන්න තාම මෙතන ඕන. ගයිස් අපේ කාත් එකත් ඉවරයි. දැන් රිපීට් එකයි යවනවා. දැන් අපිට තියෙන්නේ ලී කඩන්න. 15 minutes later. අය යාළුවනේ මම ටෙස්ට් එක පාස් වුණා නේ කිව්වේ. Oh my god! Wow! Okay. 5 minutes later. Tapi guys, mali dah dari kan ya. Tapi nan dari kan. A few moments later. Hari යාළුවනේ අපි යඳුම් මාරු කරන දැන් ඉවරයි. දැන් මේ මල්ලි ටෙස්ට් එක තියෙනවා. තවිට්ටෙන් තාම ගම්පාටි නිල් පාටි තියයි තවිට්ටෙන්. ඒක ඉවරනට පස්සේ මෙයාට තියෙනවා. මේක ඉවරන තමයි අපි ඉවර යන්නේ. දැන් අපි සෙට්ලයිම් මෙයාන් ග්‍රීන් නැට් බලලා අපි යමු. Okay. 5 minutes later. guys කොළ නිල් දම් පාටි තුනේම ග්‍රේඩින් පටන් ගන්න තියෙන්නේ දැන්. උඩ හයි ස්ටේජ් එකේ තියෙනවා මොනවාද දම් පාටිය, මැද තියෙනවා කොළ පාටිය, මෙතන කොනේ තියෙනවා නිල් පාටිය. කොළයේගේ නම් කාත පටන් ගන්න තියෙන්නේ. කොළයේගේ තමයි සැරටම බලන්නේ. ඒකෙන් ෆේල් කරනවා වැඩි. කොළයෙන් පස්සේ තමයි නිල් පාටියට එන්නේ. දැන් නිල් පාටියේ කාත එක පටන් ගන්න හදන්නේ. නිල් පාටියේ කොළ පාටියේ දම් පාටිය තමයි සීනිය කාත බලන්නේ. දම් පාටියෙන් දම් 1 එකෙන් දම් 2 එකට යන තමයි උඩම තියෙන්නේ. දැන් බලන්න කාලෙට බලන්න. අනේ යාළුවනේ ඔයාලා බලන්න ඇති මේ නිල් පාටියේ තැඹිලි එක්කෙනෙක් ඉන්නේ කියලා. තැඹිලි එක්කෙනෙක් නෙවෙයි එයා නිල් පාටියම තමයි. එයාගේ බෙල්ට් එක ගේන්න මතක කියලා මං හිතන්නේ. ඒක නිසා තමයි ඔයා බෙල්ට් එක බැඳගෙන ඉන්නේ වෙන බෙල්ට් එකක්. එච්චර හිතන්න එපා. අන්තම් ඔයාලා දෙවි ප්‍රශ්නයක් උද්දත. Yes, definitely. යාළුවනේ දම්පටි ග්‍රේඩ් එකේ ඒක නම් මේ පාර මං හිතන්නේ පාඩම් ටික කරන්නේ පස්සේ. මොකද යාළුවට එන්ගේජ් තිබ්බ ටයිම් එකට කලින් තමයි මේ ටෙස්ට් එක පටන් ගත්තේ. මොකද විලාසින් ටෙස්ට් එක මේ ජූනියර් බෙල්ට් වල ඉවර වුණා. ඒ නිසා දම්පටි විලාසින් පටන් ගන්නේ කාත් එක. නැත්තම් පහළ යන රටේ පොඩ්ඩක් මේ අපහසු නිසා පාඩම් ටික තමයි ඊළඟට පෙන්නන්නේ. දැන් ඔය කරන්නේ රතු පාටියෙන් කහ පාටියට යන කාත් එක. කාත බලනවා ඉතින්. කාත බලන මුල ඉඳන් ඒ මතකද එහෙම බලනවා. කාත 5ක් 6ක් විතර බලනවා මම හිතන්නේ. ඒ නිසා තමයි පළවෙනි එකත් බලන්නේ. ඔයාලා දකින්න නිල් පාටියෙත් පළවෙනි කාත් එක බැලුවා. එයාලටත් පළවෙනි කාත් එක තමයි මම ඔයාලට වීඩියෝ කරලා පෙන්නුවේ. එයාලගෙත් පළවෙනි කාත් එක කරා නිල් පාටියේ. එයාලගේ දැන් ඔය ඩාචි හයිට් එකේද කියලා බලන්න. එකතන ස්ටොප් කරලා. ඒකට ඒක සද්ද කොහොමද බලන්නේ?
යාළුවනේ යාළුවා කාතක පටන් ගන්න හිතන්නේ ওই ටීම් තුනකට කඩලා ටීම් තුනක් වශයෙන් තමයි වෙන වෙනම කණ්ඩායම් තමයි බලන්නේ. මොකද මේ කාතක හරියටම බලා ගන්න ඕන නිසා ඒ කාතක හරියටම පුළුවන් නම් තමයි ඊළඟ පෙළට එකට යවන්නේ. බැරිනොත් ආවව තනියෙන් ක්‍රිකට් කරනවා. ඒකින්ද එක පරිම උඩ දාගෙන බලනවා කොහොමද යාළුවගේ සද්දේ. යාළුවනේ මෙයාලගෙත් කාතක ඉවර වෙයි. දැන් පාඩම් පටන් ගන්න තව ටිකකින්. පාඩම් වල ඔක්කොම වෙන්න දෙයක් නැහැ. මේකේ ෆිට්නස් එක කරන්න නැති. හොඳ මේවෙන් කැලලක් දෙයක් ඔයාලට පෙන්නන්න. නැත්නම් වෙලාවම මෙයාලගේ ටෙස්ට් එක තියෙනවා. පැය දෙකක් තුනක් වගේ. මෙයාලගේ තමයි වැඩිපුරම වෙලාවක් තියෙන්නේ. යාළුවනේ යාළුවගේ ටෙස්ට් එකේ මුල් ටික ඉවරයි. දැන් අන්තිම හරිය තියෙන්නේ. ලෑලි කඩන්න. දැන් යාළුවා ලෑලි කඩනවා. යාළුවා ඔක්කොම ලෑලි මම කඩන්න තියෙනවා. අඟල් ලෑල්ලයි අඟල් භාග ලෑලි දෙකයි අඟල් කාලේ ලෑල්ලයි අඟල් ලෑල්ල නම් යාළුවාට අතින් ගහලා තමයි කඩන්න තියෙන්නේ. අර දකින්න ඇති. ඊට පස්සේ අඟල් භාග ලෑල්ලක් තව තියෙනවා. අඟල් කාලේ ලෑල්ලක් තියෙනවා. අඟල් භාග ලෑලි දෙකක්. අඟල් කාලේ ලෑල්ල නම් මම හිතන්නේ ෆ්ලයින් කික් එකකින් කඩන්න තියෙන්නේ උඩ වැන්නලා. ගහලා බලමු පොඩ්ඩක් බලාගෙන. තවත් අඟල් භාග ලෑල්ලක් මම හිතන්නේ ඒකත් කඩන්න තියෙන්නේ කික් එකකින්. ඒ කියන්නේ කකුලෙන් තමයි කඩන්න තියෙන්නේ. බලමු. යාළුවනේ ටීම් දෙකෙන් එක ටීම් එකක් ලෑලි කඩලා ඉවරයි. දැන් තියෙන අනිත් ටීම් එක දෙවෙනි ටීම් එක පළවෙනියට කඩන්න තියෙන්නේ අඟල ලෑල්ලක් පංචයකින් බලන්න.
few moments later. guys grading එක ඉවරයි අපි යන්න කියලා දැන් සූදානම බලමු නේ යනකම් මුළු දෙල පැත්තට යනවා කියලා බලමු මුළු දෙල යන්න පුළුවන් වුණොත් වෙලා තිබුණොත් යනවා එහෙනම් අපි මුළු දෙලින් සෙට් කරමු A few moments later. ඔන්න යාළුවනේ අපි මුළු දෙලට ආවා එහෙනම් කිව්ව විදිහට උදේ කියලා ගියානේ යනකොට අවසරට යන්න පුළුවන් වුණොත් එනවා කියලා ඔන්න කිව්වා වගේම ආවා බලන්න ලස්සන ලොකු ජලාශයක් මාරම ලස්සන විවයක් තියෙන බලන්න හස දැන් මේ හසේ සරුංගල් පිරලා තියෙනවා අද නෑ ඒ කියලා නම් මම දන්නේ නැහැ නාන ප්ලේස් එකක් තියෙනවා නාන ප්ලේස් එක තටු ටිකකින් පෙන්නන්නම් අපින් ටුට්ටක් යනකොට පහළ අර තියෙන නාන ප්ලේස් එතනනම් මාරම ලස්සනයි අපින් ටුට්ටක් පහළට යනකොට ওই පේන දර නෙවෙයි එතන යට තියෙනවා පඩිපෙළ වගේ දණක් එතනින් ගිහිල්ලා එතනින් වතුර වැටෙනවා මේ ජලාශයෙන් අර පැත්තට යන වතුර ටික එතනින් පහළට වැටෙනවා එතන තමයි කට්ටිය සමහර කට්ටිය පහළට ගින්නානවා පඩිපෙළෙන් පඩිපෙළට වැටෙනවා වතුර ටික ලස්සනට අපි ඒ ගැන පස්සේ වෙන බ්ලොග් එකක් අරන් එන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දාලා දැස්සා බයික් එක දැහලා වීඩියෝ මාරක් දාලා පොඩි ෆොටෝ එකක් ගහලා තමයි යන්න කල්පනා කරන්නේ सेटलाइन सब्सक्राइब करला बेल का थोड़ा लाइक उद्दाला अट्टी सेटलाइन फोटो मत गहो यालुवने मन दाल दिया नंगे मत दाल नो याल मारम लासन फोटो दिया गहगन पुला मे बतरावत मैं अभी तक काबर मल्ली මෙතන සරුංගල් යවනවා අත්‍යවිලා අද අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ ඔයාලා මුල්දෙල පැත්තට යනවා නම් අනිවාර්යයෙන්ම ජලාශයත් බලලා යන්න අට්ටි ඇවිල්ලා මාර ලස්සනයි සුපිරි ෆොටෝ ටිකක් එම ගහගන්න පුළුවන් ඔයාලට හවස් වරුවක ආවොත් තමයි සුපිරි ෆීලින් එකක් ගන්න පුළුවන් පළවෙනි ගිහින් නාලා සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් මේ පැත්තට ආවොත් මාරම් හුලඟක් තියෙන මේකෙන් බලන්න සුපිරි හුලඟක් තියෙනවා මොකටවා හුලඟ මෙතන නම් මාරම් view එකක් තියෙන්නේ ඊට පායල දැන් ඊට බෑගෙන යනවා තියෙන්නේ මාරම් හුලඟක් තියෙනවා අවුතරක් නම් ඇත්තෙම නෑ ඔය පැත්තෙන් එන හුලඟ නිසා මේ පාර නම් පිරලා තියෙනවා වෙන දෙනකොට නම් මේ ජලාශය භාගයක් විතර හිඳිලා තියෙන්නේ Bye. 1 hour later. යාළුවනේ අපි ගෙදර ආවා අපි උඩ මම අර මල්ලිය ගෙදර ගිහින් දාලා ඒත් විනාඩි 10ක් ගෙදර කතා කර කර ඉඳලා මම ගෙදර ආවා දැන් වෙලාව 7:00 විතර වෙන්නේ නැති අම්මලා සින්දු බලනවා එහෙම දැන් ඉතින් තියෙන්නේ අදන හරි මහන්සි දඟලලා පොන්ඩන් තෙල්ල පොඩි වෙලා ඉනවා වෙලා තියෙන හෙල්මට් එකට එහෙනම් අනිත් බ්ලොග් එක නවත්තන්න කියලා තමයි කල්පනා කරේ දැන් ඉතින් ගිහලා නාලා කාලා තියෙන වැඩක් කරලා ඉතින් නිදාගෙන තමයි තියෙන වෙලාසනේ එහෙනම් අපි අදට ගිහින් එන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් හොල්ලලා තියාගන්න ෆෝන් කරලා තියාගන්න එතකොට තමයි ඔයාලට අපි දාන බ්ලොග්ස් කාලා ඉක්මනින් ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් ලයික් එකක් දාන්න බ්ලොග් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න